අද මම වැඩ අල්ලන්න යන්නේ. මම ඉස්සෙල්ලාම වැඩ අල්ලන්නේ මේ නාරං ගහේ මම නාරං කඩන්න ඕන. ගහේ නාරං කඩන්න ඕන. ඊට පස්සේ මම මගේ කහ හිටෙව්වා. කහ දැන් පැලවෙලා තියෙන්නේ, ඉඟුරුත් පැලවෙලා තියෙන්නේ. තව කහ පාත්ති කීපයක්, ඉඟුරු පාත්ති කීපයක් දාන්න ඕන. මම ඊට කලින් කියන්නේ මගේ channel එක බලන අය මගේ channel එක subscribe කරන්න, comment කරන්න, share කරන්න, bell icon එකත් click කරන්න. මං අද වැඩ කීපයක් තියෙනවා. ඒ වැඩ ටික මම පෙන්නන්නම්. අවුරුද්දෙන් පස්සේ මේ මුලින්ම මේ වැඩ ඇල්ලුවේ නාරං කඩලා. නාරං ඉදිලා හොඳටම. ඉතින් මේවා කඩා ගන්න ඕන. නැත්තම් ප්‍රයෝජනයක් නැහැ නේ. බලන්නකො හොඳට ඉදිලා තියනවා. මේවා තමයි ලංකාවේ තියෙන නාරං එක වර්ගයක්. ඉතින් අපිට රස් කීපයක් තියෙනවා. හොඳට ඉදිලා තියෙනවා. මේ අත්තේ තියෙනවා මේ පොඩි අත්තේ. පොඩි ගහේ නම් එච්චරම නෑ. නාරං ඉතින් කීපයක් තියෙනවා මේ. ඉතින් ඒක කඩන්න ඕන මොකද ඉදිලා තියෙන්නේ. නැත්තම් ආයේ මේ පොඩි ගෙඩි හැදිලා තියෙන්නේ මේ. චූටි ඒවා ඔය. ඒවා හොඳට හැදෙනවා. චූටි දුව තාත්තා කොහෙද ඉන්නේ? තාත්තා පේර ගහ ළඟ. මම මෙහෙ ඉන්නවා. අනේ මට මේ දර ටික කපලා දෙන්නකෝ. දර ඉවරයිද? දර ඉවරයිනේ අවුරුද්දට උයලා පිහලා ඔක්කොම කරලා. මම දර ටික කපලා දෙන්න. මෙවුවා දර ලිපට හොඳයි යා. හරිද? හොඳයි හොඳයි. මේවා චෝක් දර ඈ. ඔව්. කපලා දෙනවා එනම්. හරි කපන්න. ලෑල්ල බිම. හොඳ දර ඈ. හරිද? හොඳයි. ඇති නේද දැන්?
අපේ ගෙවත්තේ මම දැන් තව පොඩ්ඩකින් කහ පාත්තියක් හදන්න යන්නේ කහ හිටවන්න. එතකොට මට හිතුණා කහ පාත්තිය හදන්න කලින් මේ කහ පාත්තිය හදන්න කලින් මේ මම කලින් කහ හිටෙව්වා. දැන් කීප දවසකට එහෙම නැත්නම් සති කීපයකට කලින් කහ හිටෙව්වා. ඒ කහ පැලවෙලා තියෙනවා. මෙන්න බලන්න මම මේ කහ පාත්තිය සම්බන්ධව වීඩියෝ එක කලින් දැම්මා. කොටද්දි මේ කහ පාත්තිය හිටවන්න කලින් දැන් බලන්න මේ කහ පැලවෙලා. මේ ඉතින් මම ඒක පෙන්නුවේ අර කහ තව හිටවන්න පුළුවන් මේ මාසේ අග වෙනකම්ම හිටවන්න පුළුවන් කියලා තමයි කියන්නේ. එතකොට කහ ටික හිටවා ගන්න ඕනේ. දැන් මේකෙත් මේ පැලවේගෙන එනවා. මේකෙත් පැලවෙලා තියෙන්නේ ඔය. මේ කහ පැලවෙලා. මේ 10 පාත්ති දෙකක්. දැන් මේ වාගේම මම දැන් අර පැත්තේ පාත්තියක් දාන්න යන්නේ අද. එතකොට මට දාන්න යන්න කලින් හිතුණා මේ බාණ්ඩක ලස්සනට මේවා දැන් ඉතින් හොඳට ලොකු වෙනවා ඊට පස්සේ. මේක හොඳට ලොකු වෙලා එනවා මේ සරුවට වැවිගෙන එන්නේ මේ. ඉතින් වතුරක් දැම්මා ඊයේ. දැන් වතුර දාන්න ඕනේ. මම ගිනි සීරියක් වල ටිකකුත් දැම්මා පොහොර වෙන්න. ඉතින් මම අදත් කහ පාත්තියක් හදන්න යන්නේ. මං කියවනේ අද මගේ ගෙවත්තේ වැඩ කීපයක් කරනවා කියලා මම දර කැපුවා දැන්. නාරං කැඩුවා. මට කහ පාත්තියක් අද කොහොම හරි දාගන්න ඕනේ. එහෙනම් මම යන්නම් කහ පාත්තිය දාන්න. මම පෙන්නන්න ආවේ ඒකයි කහ පාත්තිය දාන්න කලින් මේ කහ පැලවෙලා තියෙන විදිය මේ. ඔය ලස්සනට පැලවෙලා. ඉතින් ආසයි මේවා පැලවේගෙන එද්දි. මේ මීට කලින් ඊටවපු මෑවැල් දැන් මේ වැල් යනවා මේ. මම වැල් වලට මේ වැල් යන්න ඕන විදියට හදලා තියෙනවා මෙතන. මැල් යනවා මේ තව මෑවැල්. ඒවා තව වැල් යන්න පටන් ගත්තේ නැහැ. ඉතින් ඒවත් දැන් කණු හිටවන්න ඕනේ. ඉතින් අද අවුරුද්දෙන් පස්සේ වැඩ පටන් ගත්තු දවස මේ ගහේ නම් නාරං කැඩුවේ නැහැ. නාරං තියනවා දැන් අර ගහේනේ කැඩුවේ. මේකේ තව ඔය පැහිච්චාවා. ඉතින් ඔක්කොම එක පාට කඩලා ගන්න ඕනේ නැහනේ. මේක පස්සේ කඩාගත්ත හැකි මේ. ලස්සන්ට ඔය තියෙන ගෙඩි. ලස්සන්ට ගෙඩි තියෙනවා මේකේ. අවුව වැටිලා තියෙන්නේ අද හොඳටම. ඔය අහසේ වලාකුළු පිරිලා තිබ්බටු ගහ මල් පිපිලා පොහොර දාලා තියෙන්නේ. ඉතින් මල් පිපිලා තියෙනවා. තිබ්බටුත් හරියයි. බුලත් කල් නම් තාප්පෙ දිගේ යනවා කණුවක් හිටවන්න ඕන ඒකට. මේ කිසිම තෙල් පොහොර නැතුව හැදෙන කෙහෙල් ගහ. හොඳ ඇඹුල් කෙහෙල් පැලේ හොඳට ඇදීගෙන යනවා ඔය. මගේ කහ පාත්තිය හදන්නේ. ඉතින් ඉඳලා මේක කරනවා. කහ ඉතින් පාත්ති මේ විදියට හදා ගන්න නැතුව හිටවන්න අමාරුයි.